දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ ලන්ඩන් වල අඩු වියදම් විකල්පයක් විදිහට තමයි මේ වගේ උසමහල් ගොඩනැගිලි හැදුවේ. හැබැයි කාලයත් එක්ක මේවා අබලන් වෙලා හුරුමැරයෝ හැංගිලා ඉන්න එයාලගේ වැඩ කරගෙන යන තැනක් බවට පත් වුණා. ඉඩම් සංවර්ධකයෝ මේවා අත්පත් කරගෙන කඩලා දාන්න පටන් ගත්තත් ගොඩක් ගොඩනැගිලි තවමත් ඉතුරු වෙලා තියෙන්නේ ඒවායේ ඉන්න පදිංචිකරුවන්ව එළියට දාන එක ලේසි නැති නිසා. සෙරිනිටි හවුස් කියලා හඳුන්වන මේ බිල්ඩිමත් කඩලා දාන්නයි සූදානම. හැබැයි ඒකට උඩම තට්ටුවේ තවමත් ඉතුරු වෙලා ඉන්න පදිංචිකාරයෝ ටික එලව ගන්න ඕන. එක රාත්‍රියක නික් කියන තරුණ කොල්ලෙක් මැරියෝ දෙන්නෙක්ගෙන් බේරෙන්න පුළුවන් තරම් වේගෙන් දුවනවා. එයා සෙරිනිටි හවුස් එකට ඇතුල් වුණත් ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහැ. ඒ නිසා එයා පඩිපෙළ දිගේ උඩම තට්ටුවට දුවනවා. එයා දොරවල් වලට ගහලා උදව් විල්ලුවත් මිනිස්සු එයාව ගණන් ගන්නේ නැතුව තමන්ගේ දොරවල් හොඳට ලොක් කරගන්නවා. අන්තිමේදී මැරියෝ ටික එයාව අල්ලගෙන බිම දාගෙන අමානුෂික විදිහක ගහන්න පටන් ගන්නවා. මේ සද්දෙට බෙකි දොරේ පොඩි සිදුරෙන් බලලා වෙන්නේ මොකක්ද කියලා දැනගන්නවා. එයා පොලිසියට කෝල් කරන්න හැදුවත් එයාලා එයාව පොරොත්තු ලේඛනේ තියෙනවා. උදව් කරන්නම ඕන නිසා බෙකි එළියට ඇවිත් මැරියෝ දෙන්නව නවත්තන්න හදනවා. ඒත් එයාලා ලේසියෙල්ම බෙකිවත් අල්ලගෙන ගහනවා. එයා වැටුණට පස්සේ නික් දිගටම උදව් ඉල්ලද්දි අර දෙන්න එයාව ඇදගෙන යනවා. පහුදා පොලිසිය ගොඩනැගිල්ලට එන්නේ නික්ගේ මලසිරුර හම්බුණු නිසා ඒ ගැන විමර්ශනය කරන්න. බෙකී කියන්නේ යා මුකුත් දැක්කේ නෑ කියලයි. ඇඟේ තුවාල ගැන අහුවාම කියන්නේ කවුරු හරි මංකොල්ල කෑව කියලයි. හැබැයි ඩෙව්ලින් කියන රහස් පරීක්ෂකයා දන්නවා බෙකීව ගිලන් රථ සේවකයින්ට හම්බ වෙලා තියෙන්නේ කොරිඩෝවේ තිබිලා කියලා. ඒ නිසා ඒ එකම මැරකල්ලියක් වෙන්නේ කියලා එයා නිගමනය කරනවා. ඒත් බෙකී කියන්නේ එයා යාළගේ මූණු දැක්කේ නෑ කියලයි. මේ ගොඩනැගිල්ල කිසිම කෙනෙක් ප්‍රහාරකයෝ කවුද කියලා හොයාගන්න තොරතුරක් නොදෙන එක ගැන ඩෙව්ලින් ඉන්නේ තරහෙන්. සාක්ෂි දෙන්න කැමති ඕනම කෙනෙක්ට ආරක්ෂාව දෙනවා කියලා පොරොන්දු වුණත් බෙකී එයාගේ මූණටම දොර වහනවා. මාස 3කට පස්සේ කර්ටිස් කියන කෙනෙක් දොරෙන් දොරට ගිහින් අසල්වැසියන්ගෙන් ආරක්ෂාව දෙනවට කියලා කප්පම් එකතු කරනවා. තව ටික දවසකින් ගාන වැඩි කරනවා කියන ආරංචිය ඇහුවම බෙකී එයාට බනිනවා. නෙවිල් කියන කෙනා කර්ටිස්ගේ තර්ජනවලට බය වෙන්නේ නැතුව එයාට බිරිඳ විවියන්ව බේරගන්න විතරක් සල්ලි දෙනවා. ඒ පැත්තේ ඉන්න ගැරි සහ මාක් කියන මත්ද්‍රව්‍ය විකුණන දෙන්නා උදව් කරන්න ඉදිරිපත් වුණත් කර්ටිස් එයාලගේ සිගරට් එක විතරක් අරන් එයාලව ගණන් ගන්නේ නැතුව යනවා. පෝල් එයාගේ ඇපාර්ට්මන්ට් එකේ තනියම අරක්කු බෝතලයකින් ඈත් වෙලා ඉන්න උත්සාහ කරනවා. ඒත් අන්තිමේදී එයාගේ ඇබ්බැහිය දිනලා එයා ඒක බොනවා. ඒ රෑම බෙකි එළියට යද්දී තමන්ගේ ළමයි දෙන්නව තනියම දාලා පාටි දාන්න යන අසල්වැසියෙක් වෙන ජෙනීව මුණ ගැහෙනවා. බෙකි තමන්ව විනිශ්චය කරනවා කියලා තීරම් ගන්න ජෙනී එයාට කෑ ගහනවා. පහුවදා උදේ ගොඩනැගිල්ලේ ඉන්ටර්නෙට් නැති වෙලා යන නිසා කාටවත් ටෙක්ස්ට් එකක්වත් යවන්න බෑ. බෙකි ඇහැරෙන්නේ එයාගේ ඔෆිස් එකේ කෙනෙක් එක්ක. පාටියකින් පස්සේ එක රැයක සම්බන්ධයක් වෙනුවෙන් තමයි එයා අවිත් ඉන්නේ. එයාලා උදේට කාලා එයාලගේ සම්බන්ධයට ඉස්සරහට මොකද වෙන්නේ කියලා කතා කරනවා. හදිස්සියම ඒ මිනිස්යාගේ ඔළුවට වෙඩිල්ලක් වදිනවා. එයා බිම ඇදගෙන වැටෙද්දි බෙකි බයෙන් කෑ ගහනවා. කිට්ටුව තියෙන ගොඩනැගිල්ලක ස්නයිපර් කෙනෙක් ආයෙත් වෙඩි තියන්න ලෑස්ති වෙනවා. තවත් ඇපාර්ට්මන්ට් එකක කැරොල් සහ එයාගේ පුතා ඩැනියල් එයාගේ සැමියාටත් වෙඩි වදිනවා දැකලා කම්පැනියටපත් වෙනවා. ස්නයිපර් දිගටම උඩම තට්ටුවේ තියෙන හැම ඇපාර්ට්මන්ට් එකකම ජනේල වලට වෙඩි තියනවා. කිහිප දෙනෙක් මැරෙන අතරේ තවත් අයට තුවාල වෙනවා. කීප දෙනෙක් නම් වෙලාවට හැංගිලා බේරෙනවා. වැඩි වෙලාවක් යන්න කලින් බයෙන් කලබල වෙච්ච දිවි ගලවාගත්තු අය කොරිඩෝවට එකතු වෙනවා. ඒත් එයාලගේ ෆෝන් වැඩ කරන්න නැති නිසා පොලිසියට කතා කරන්න බෑ. කැරොල් හිතන්නේ එයාලා යන්න ඕන කියලා. ඒත් ලිෆ්ට් එකත් වැඩ කරන්නේ නැහැ. ඩැනියල් පෙන්නලා දෙනවා ගොඩනැගිල්ලේ එළියට බැස්සොත් ස්නයිපර්ට එයාලව මරන්න තවත් ලේසි වෙනවා කියලා. ගැරි තුවාල වෙච්ච මාක්වත් අරගෙන එළියට ඇවිත් උදව් ඉල්ලනවා. ඒත් කැරොල් එයාට මතක් කරලා දෙනවා යාලා කවදාවත් කර්ටිස්ගෙන් යාලව බේරගත්තේ නැති නිසා යාලට උදව්වක් ලැබෙන්න වටින්නේ නැහැ කියලා. වයලට් කියන කෙනාට ප්‍රථමාධාර ගැන පොඩි දැනුමක් තියෙන නිසා යා තුවාලේ සුද්ධ කරන්න ඇල්කොහොල් සහ රිදිකාලි ටිකක් ඉල්ලනවා. ඊට පස්සේ ජෙනියාගේ ඇපාර්ට්මන්ට් එකෙන් එළියට එන්නේ අඬාගෙන. එයාගේ ළමයි දෙන්නම මිය ගිහින්. තුවාල වෙච්ච තවත් ගැහණු කෙනෙක් එළියට එනවා. වයලට් මාක්ගේ වැඩ ඉවර කරලා ඉක්මනට යා ළඟට ගියාත් තුවාලේ බනන්නත් කලින් අර කාන්තාව මැරෙනවා. එයාගේ සැමියා ජෙෆ්ට තුවාල වෙලා ඇතුලේ ඉඳන් උදව් ඉල්ලලා කෑ ගහනවා. ඒ නිසා බෙකි සහ පෝල් බිම දිගේ බඩගාගෙන ගිහින් එයාව හොයාගන්නවා. එයාලා එයාව කොරිඩෝවට අරගෙන එනවා. එයා තමන්ගේ බිරිඳ මැරිලා කියලා දැනගත්තම කම්පැනියෙන් කෑ ගහනවා. ඊට පස්සේ එයාලට පේනවා කර්ටිස් පේන්නේ නැහැ කියලා. ඉතින් බෙකි සහ පෝල් ගිහින් එයාව බලනවා. එයා කර්ටිස්ගේ දොරට ගහලා කෑ ගැව්වත් එයා උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා එයා දොරට පයින් ගහලා කඩා ගන්නවා. එයාලා ඇපාර්ට්මන්ට් එක පරීක්ෂා කරද්දී බෙකීට එයාව ඇඳේ ඉන්නව හම්බ වෙනවා. ඒත් එයා අල්ලද්දී කර්ටිස් හිතන්නේ එයාට පහර දෙනවා කියලයි. එයා බෙකිව බඩුවලට තියලා තල්ලු කරලා එයාගේ පිහියක් ගන්නවා. ඒ නිසා බෙකි එයාට ස්නයිපර් ගැනයි මැරිච්ච පදිංචිකරුවෝ ගැනයි කියනවා. කර්ටිස් ඒක විශ්වාස කරන්නේ නැතුව ඒක ඔප්පු කරන්න කියලා තිර රෙදි අරින්න
බල කරනවා. ඒත් බෙකි වෙඩිවදී කියලා බයයි. පෝල් කුණු බාල්දියකින් කර්ටිස්ට ගහලා බෙකි එයාගෙන් බේරෙද්දි තිර රෙදි අරින්න කියලා බල කරනවා. ඒ දෙන්න බිත්තියක් පිටිපස්සේ හැංගෙනවා. කර්ටිස් තිර රෙද්ද අරිනවත් එක්කම වෙඩිල්ලක් එවි තියාරි කොට්ටේ විනාශ වෙනවා. අලුත් ඇඳුමක් දාබෙන කර්ටිස් කොරිඩෝවේ ඉන්න අනිත් අයත් එක්ක එකතු වෙනවා. කට්ටියම මේ තත්ත්වය ගැන කතා කරලා මේක ගොඩනැගිල්ලේ සංවර්ධකයා ප්‍රරූපදියක්ද කියලා කල්පනා කරනවා. ඒත් එහෙම වුණොත් පොලිසියට ලේසියෙන්ම එයාව සැකහිතන නිසා ඒක වෙන්න බෑ කියලා හිතනවා. ඒ වගේම මේක නිකම්ම පිස්සෙක්ගේ වැඩකුත් නෙවෙයි. මොකද පාවිච්චි කරන තුවක්කුව ලේස සයිට් එකක් තියෙන මිල අධික හමුදා මට්ටමේ එකක්. බිත්තිවල ඉමෝටිකන්ස් තියෙන පෝස්ටර් අලවල තියෙනවා. ඒ වගේම ඉන්ටර්නෙට් එකත් හිතාමතාම කපලා දාලා තියෙන්නේ. ඒ නිසා මේක හොඳට සංවිධානය වෙච්ච කෙනෙක්ගේ වැඩක්. බෙකි ගිනිනිවන පඩිතල පරීක්ෂා කරත් ඒක ගොඩක් එලිමහනට පේන නිසා භයානකයි. නෙවිල් හිතන්නේ පොලිසිය වෙඩිසද්දේ අහලා එනකම් හරි ස්නයිපර් යනකම් හරි ඉන්න ඕන කියලායි. හැබැයි මාක්ට තුවාලේ නිසා ගොඩක් වේදනයි. එයාට දොස්තර කෙනෙක් ඕන. ඒ නිසා බෙකි කියනවා එයාට පහළ තට්ටුවට යන්න ක්‍රමයක් හොයාගත්තොත් කාටවත් පේන්නේ නැතුව පස්ස දොරෙන් පැන ගන්න පුරුවන් වෙයි කියලා. කර්ටිස්ට ඕන වෙන්නේ එයාගේ ඇපාර්ට්මන්ට් එකට ගිහින් ඉන්න. ඒත් නෙවිල් එයාව නවත්තලා මතක් කරනවා එයාලා එයාගේ ආරක්ෂාවට සල්ලි ගෙවලා තියෙනවා කියලා. කර්ටිස් ඒක ගණන් නොගෙන යන්න හදද්දී නෙවිල් පහරවල් දෙක තුනකින් එයාව බිම දානවා. එතකොට තමයි එලිදරව් වෙන්නේ එයා හිටපු හමුදා සෙබලෙක් කියලා. බෙකි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් කර්ටිස්ගේ ඉකිලියට පයින් ගහලා දැන් පාලනේ තියෙන්නේ එයා අතේ නෙවෙයි කියලා කියනවා. කට්ටියම ලිෆ්ට් එකේ දොරවල් අරින්න උත්සාහ කරනවා. ඩෑනියල් එයාගේ තාත්තගේ ටූල්ස් ගේනවා. ජෙෆ් ඒ ටූල්ස් පාවිච්චි කරලා දොරවල් අරිනව විතරයි වෙඩිල්ලක් වෙඩිලා එයා එතනම මැරෙනවා. හැමම දුවලා හැංගෙනවා. බෙකි එයාගේ කණ්ණාඩියෙන් බලලා හොයාගන්නවා ස්නයිපර් උගුලක් අටවලා කියලා. කර්ටිස් ඒ තුවක්කුව අයින් කරනවා. ඊට පස්සේ එයායි බෙකි ජෙෆ්ගේ මල සිරුර එයාගේ බිරිඳවත් තියලා ආපු ඇපාර්ට්මන්ට් එකට ගෙනියනවා. ඊට පස්සේ බෙකි පෝල් සහ කර්ටිස් ලිෆ්ට් එකේ හිස් අවකාශයේ දිගේ ඉනිමගින් පහළට බහින්න පටන් ගන්නවා. අන්තිමේදී එයාලා බිම්මහලේ දොරවල් ළඟට ඇරිත් අර ටූල් එකෙන් ඒක අරිනවා. මේ හරියේ බිත්තිවලත් පෝස්ටර් අලවලා තියෙනවා. එයාලා පස්ස දොර අරින්න හැදුවත් ඒක ඇරෙන්නේ නැහැ. ඉතින් කර්ටිස් ටූල්ස් පාවිච්චි කරලා උළුවසෙන් ඒක ගලවනවා. පෝල් ඒක අයින් කරද්දී එළියට යන පාර ලොකු කන්ටේනර් එකකින් වහලා තියෙනවා දැකලා තුන්දෙනාම කම්පැනියටපත් වෙනවා. ඒක කොච්චර බරද කියනවා නම් එයාලට තල්ලු කරන්නවත් බෑ. තුන්දෙනාටම ආයෙත් උඩ තට්ටුවට යන්න සිද්ධ වෙනවා. මේ අතරේ මාක් තාමත් දරුණු වේදනාවෙන් ඉන්නේ. ගැරීගේ අනතුරු ඇගවීම් ගණන් නොගෙන එයා දිගටම බෙහෙත් ගන්නවා. කට්ටිය වෙනත් අදහස් ගැන කතා කරනවා. බෙකි හිතනවා කවුරු හරි වහලට ගිදින් රෙදි ගැට ගහලා ගොඩනැගිල්ලේ පිටිපස්සෙන් බහින්න ඕන කියලා. වයලට් කියනවා රෙදි නම් දිග මදි වෙයි. ඒ වෙනුවට ගිනි නිවන බට ගැට ගහන්න පුළුවන් කියලා. ඒක ගොඩක් භයානක නිසා කවුද ඒක කරන්න කියලා වාදයක් ඇති වෙනවා. එයාලා ආයමත් කල්පනා කරනවා ඇයි මේ දේවල් වෙන්න කියලා. ජෙනි අර ඉමෝටිකන්ස් තියෙන කොළ දිහා බලද්දී යාට තේරෙනවා ඒකෙන් නියෝජනය වෙන්නේ ප්‍රසිද්ධ වඳුරන් තුන්දෙනාගේ සංකල්පය කියලා. නරක දේ නොදැකීම, නරක දේ නොඇසීම සහ නරක දේ කතා නොකිරීම. එයාට තේරෙනවා නික්ටවත් පොලිසියටවත් උදව් නොකිරීමට පරිගැනීමක් විදිහට තමයි එයාලව මරන්නේ කියලා. තමන්ගේ ඉරණම බාර අරගෙන ජෙනි කියනවා එයාට එයාගේ ළමයි එක්ක එකතු වෙන්න ඕන කියලා. එයා ඇගේ ඇපාර්ට්මන්ට් එකට ඇතුල් වෙනවත් එක්කම වෙඩි වැදිලා මැරෙනවා. හැමෝම දුක් වුණත් කර්ටිස් එයාලට කුහකයෝ කියලා බනිනවා. මොකට හැමෝම ජෙනි එයාගේ සද්ද දාන ළමයි එක්ක ගනුදෙනු කරපු විදිහටයි. රාත්‍රිය උදා වෙද්දී කැරොල් කියනවා එයාලා ලයිට් ඔක්කොම ඕෆ් කරලා හොරෙන් එළියට යන්න ඕන කියලා. හැබැයි අනිත් අය කියනවා ස්නයිපර් ළඟ රාත්‍රියේ දකින්න පුළුවන් උපකරණ ඇති කියලා. කර්ටිස් දකිනවා බිත්තිවල ඉමෝටිකන්ස් තිබුණත් මාක් සහ ගැරීගේ දොරේ විශේෂයෙන්ම ඒව ඇඳලා තියෙනවා කියලා. ඒ දෙන්න මුකුත් දන්නේ නැහැ කිව්වම කර්ටිස් එයාලට ඇතුළට ගිහින් කතා කරන්න බල කරනවා. දොර වහගත්තට පස්සේ කර්ටිස් එයාලට කෑ ගහලා චෝදනා කරනවා නික්ව මැරුවේ එයාලා කියලා. එයාලා ආයෙත් තොමන් නිවැරදි කියද්දී කර්ටිස් මාක්ගේ තුවාලේ මිරිකනවා. එතකොට එයා පාපොච්චාරණය කරනවා. ඇත්තටම නික්ට ගහපු මැරියෝ දෙන්න මාක් සහ ගැරි. නික් එයාලට සල්ලි දෙන්න තිබුණු නිසා ගහලා තින්නේ. ඒත් එයාව මැරුණේ අත්වැරදීමකින්. එයාලා කතා කරන සද්දේ කොරිඩෝවේ ඉන්න යටත් ඇහෙනවා. එයාලා කතා වෙන්න පටන් ගන්නවා තමන්ව බේරගන්න මේ මැරියෝ දෙන්නව ස්නයිපර්ට බාර දෙන්න ඕනද කියලා. කර්ටිසුත් හිතනවා මේ දෙන්න වගකීම බාර ගන්න ඕන කියලා. එයාලා ඒකට අකමැති වුණාම කර්ටිස් එයාලට ගහන්න පටන් ගන්නවා. පාරවල් කීපයකට පස්සේ කර්ටිස් ගැරීව ජනේලේ ඉස්සරහට තියලා තිර රෙද්ද අයින් කරනවා. ගැරීට ඉක්මනටම වෙඩි වැදිලා මැරෙනවා. අනිත් අය බය වෙලා දොරට ගහනවා. ඒත් ඒක ඇරෙන්නේ නැහැ. මාක් බඩගාගෙන යන්න හදනව දැකලා කර්ටිස් එයාව අල්ලගෙන ගහලා ජනේලට හේතු කරනවා. ඒ නිසා මාක්ටත් වෙඩි වදිනවා.
ටිකක් කරක්කු බීලා මලසිරුරු උඩට පෝස්ටර් ටික දාලා කර්ටිස් ආයෙත් කොරිඩෝවට ඇවිත් එයා කරපු දේ කියනවා. බෙකි එයාට දොස් කියද්දි එයා Tamanගේ තීරණය සාධාරණීකරණය කරනවා. කැරෝල් හිතන්නේ දැන් හැමදේම ඉවරයි කියලා. එයා ඩැනියෙල් එක්ක යන්න හදනවා. අනිත් අය යාව නවත්තන්න හදනවා. මොකද ස්නයිපර් වැඩේ ඉවර කළාද කියලා එයාලට විශ්වාස නැහැ. බෙකි එයාට තීරුම් කරවන්න හදද්දී කැරෝල් කියනවා ආදරය කරන කෙනෙක් නැති වෙන එකේ වේදනාව තීරුම් ගන්න බෙකීට බෑ. මොකද එයාට නැති උනේ ඇඳේ හිටපු කෙනෙක් විතරයි කියලා. ඒකට බෙකි එයාට කම්මුල් පාරක් ගහනවා. කට්ටියම දුවල ගිහින් ගිනි නිවන පඩිපෙළ අවහිර කරලා අඩුම ගානේ ඩැනියෙල්වව තියලා යන්න කියලා කැරෝල්ව කැමති කරවනවා. කර්ටිස්ගේ උපදෙස් අනුව කැරෝල් මුලින්ම අතක් එළියට දානවා. මුකුත් නොවුණු නිසා එයා එළියට යනවා. වෙඩිල්ලක්වත් නොවැදුණු නිසා එයා පඩිපෙළ දිගේ පහළට යන්න පටන් ගන්නවා. අනිත් අයට නවත්තන්න බැරි වෙද්දී ඩැනියෙලුත් එයා පස්සෙන් එළියට යනවා. එයාලා පඩිපෙළ දිගේ වේගෙන් ගිහින් පස්ස දොර ළඟට යනවා. ඩැනියෙල් ඉන්ටර්කොම් එකෙන් කට්ටියට කියනවා එයාලා හොඳින් ඉන්නවා කියලා. හැබැයි කැරෝල් එළියට අඩි කීපයක් තියනවත් එක්කම ස්නයිපර් එයාව මරනවා. බය වෙච්ච ඩැනියෙල් පලිහක් වඩි පාවිච්චි කරන්න ලෝහ තහඩුවක් අරගෙන පැනලා යන්න හදනවා. ඒත් ස්නයිපර් එයාගේ අතට වෙඩි තියලා ඒක බිම දම්මවලා එයාවත් මරලා දානවා. ඊට පස්සේ බෙකි එයාගේ වහලේ සලස්ම උත්සාහ කරන්න හදනවා. පෝල් කියනවා එයා ඉන්න කියලා. මොකද මොලයක් තියෙන එකම කෙනා එයා නිසා. ඒ වෙනුවට තමන්නේ දේ කරන්නම් කියලා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. එයාගේ ජීවිත කවුරුත් නෑ කියලා පැහැදිලි කරන නිසා බෙකි එයාව බදාගෙන ස්තුති කරනවා. කට්ටියම ගිනි නිවන බටයකට ගැට ගහන්න පටන් ගන්නවා. ඒත් පෝල් වෙවුලනව දැකලා එයාලා වැඩේ නවත්තනවා. එයා පැය 24ක් තිස්සේ මුකුත් බීවේ නැති නිසා ඒක බලපානවා කියලා කියනවා. කර්ටිස් විස්කි ටිකක් ගෙනත් දෙනවා. පෝල්ට හොඳ වෙනකම් එයා බොනවා. ඊට පස්සේ කර්ටිස් මිටියකින් වහලේ දොරේ අගුල කඩනවා. වයලත් ඒක අරිනවත් එක්කම හංගලා තිබ්බ තවත් තුවක්කුවකින් වෙඩි වැදිලා එයා මැරෙනවා. එයා නෙවිල්ගේ අත් උඩම මැරිලා යනවා. නෙවිල් කම්කණෙන් කෑ ගහනවා. අනිත් අය හොරෙන් වහලට ගිහින් බටේ පයිප්පවල ගැට ගහනවා. පෝල් ඉක්මනටම ගැට්ටෙන් පැනලා පහලට බහින්න පටන් ගන්නවා. මුලදී ඒක සාර්ථක වෙනවමගේ පෙනුනත් ටිකකින් ස්නයිපර් බටේට වෙඩි තියන්න පටන් ගන්නවා. කර්ටිස් හැංගිලා ඉන්න තැනින් එළියට ඇවිත් ස්නයිපර්ගේ අවධානය වෙනස් කරන්න හැදුවත් ඒක මදි. ස්නයිපර් දිගටම බටේට වෙඩි තියනවා. ඒක කැඩිලා පෝල් බිමට වෙඩිලා මැරෙනවා. බෙකි කම්පනෙන් කෑ ගහනවා. කර්ටිස්ට සිද්ධ වෙනවා එයාලා අල්ලගෙන හැංගිලා තියාගන්න. දෙන්න ආයෙත් ඇතුළට රිංගනවා. කේන්තියෙන් ඉන්න බෙකි කියනවා එයාලා මේ තැන ගිනි තියනවා කියලා. එයා බලාපොරොත්තු වෙන්නේ කවුරු හරි ගින්න දැකලා උදව්වට කතා කරයි කියලයි. මේ සැලස්මෙන් එයාලට බේරෙන්න බැරි වෙන්න පුරුවන් නිසා ඉතුරු වෙලා ඉන්න තුන්දෙනා වයින් ටිකක් එක්ක අන්තිම කෑම වේලක් ගන්න එකඟ වෙනවා. උදේ බෙකි සහ නෙවිල් ලිෆ්ට් එකේ හිස් අවකාශය දිගේ පහළට බහිනවා. කර්ටිස් හැම ඇපාර්ට්මන්ට් එකකම තෙල් වක් කරන්න පටන් ගන්නවා. දෙන්න බිම්මහලට ආරක්ෂිතව ගියාට පස්සේ කර්ටිස් මයික්‍රෝවේව් එක ඇතුළට ලෝහබඩු දාලා ඒක ඔන් කරනවා. ඒ වගේම ලිපත් පත්තු කරනවා. අන්තිමට එයා ලයිටරයකින් පත්තරයක් පත්තු කරලා තෙල් උඩට විසි කරලා ගින්න පටන් ගන්නවා. එයා කොරිඩෝව දිගේ ඇවිදගෙන යද්දී ඇපාර්ට්මන්ට් එකේ මයික්‍රෝවේව් එක පුපුරනවා. දිවනි සහ ඊට වඩා ලොකු පිපිරීමක් සිද්ධ වෙනවා. ඒක ජනේලෙන් එළියටත් පේනවා. කර්ටිස් ඉනිමග දිගේ පහළට බහිද්දී ඇණයක් ගැලවිලා ගිහින් එයා වැටෙනවා. එයා බේරුණත් කකුල කැඩෙනවා. බෙකි සහ නෙවිල් එයාලගේ කමිසෙයයි බෙල්ට් එකයි පාවිච්චි කරලා තුවාල වෙච්ච කකුල බඳිනවා. උඩ තට්ටුවේ ගිනි දැල් ඇපාර්ට්මන්ට් දිගේ පැතිරිලා ලොකු දුමක් එක්ක ලොකු වෙනවා. වැඩි වෙලාවක් යන්න කලින් ගොඩනැගිල්ලේ සංවර්ධකයා සහ එයාටි සහායකයා එතනට එනවා. ඒත් එයාලගේ ෆෝන් වැඩ නොකරන නිසා උදව් ඉල්ලන්න බෑ. එයාලා මලසිරුරු බලන්න කාර් එකෙන් බහිද්දී එයාලටත් වෙඩි වදිනවා. හැබැයි මේ සැරේ ස්නයිපර් ඉන්නේ එයාලා ළඟමයි. බෙකීට මේ සද්ද රුක්කම ඇහෙනවා. එයා නෙවිල්ට කියනවා කර්ටිස්ව ඇපාර්ට්මන්ට් එකකට අරගෙන යන්න කියලා. එයා ලිෆ්ට් එක උඩ හැංගෙන්න තීරණය කරනවා. ඊට පස්සේ ස්නයිපර් දුම් බෝම්බයක් කොරිඩෝවට විසි කරලා ඇතුළට ඇවිත් ඒ හරිය පරීක්ෂා කරනවා. එයා දොරෙන් හොඳටම ඈතට ගියාම බෙකී ලිෆ්ට් එකෙන් හොරෙන් එළියට බැහැලා ගොඩනැගිල්ලෙන් පැන ගන්නවා. සංවර්ධකයාගේ කාර් එකේ එයාට ඇන ගහන තුවක්කුවක් හම්බ වෙනවා. ඒක අරගෙන ආයෙත් ඇතුළට ගිහින් ස්නයිපර්ට වෙඩි තියනවා. එයා එකපාරටම හැරිලා ආපහු වෙඩි තියනවා. ඒකෙන් බෙකීගේ උරහිසට තුවාල වෙනවා. නෙවිල් සහ කර්ටිස් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එළියට ඇවිත් ස්නයිපර්ට පහර දෙනවා. ඒකෙන් එයාද තුවක්කුව බිම වැටෙනවා. බෙකී තුවක්කුව එයාට දික් කරගෙන ඉන්නකොට නෙවිල් එයාගේ වෙස් මුහුණ ගලවනවා. එතකොට එයාලා හොයාගන්නවා ඒ රහස් පරීක්ෂක ඩෙව්ලින් කියලා. එයා කියනවා ලෝකෙට යුක්තිය ඉටු කරන්න උදව් නොකරපු නිසා එයාලා හැමෝටම මේ දේ විඳවන්න ඕන කියලයි. බෙකී සහ නෙවිල් කිසිම දෙයක් නොදන්න පොඩි ළමයි වුණු ජෙනීගේ දරුවන් ගැන කියමින් එයාට පයින් ගහන්න පටන් ගන්නවා. කර්ටිස් බෙකීව සංසුන් කරන්න හදනවා.
එයා කියනවා ජීවිතයක් ගත්තට පස්සේ එයා කවදාවත් ඉස්සර හිටපු කෙනා වෙන්නේ නෑ කියලා. ඩෙව්ලින් ඒ අවධානය වෙනතකට යොමු වුණු එකෙන් ප්‍රයෝජන අරගෙන නෙවිල්ට ටේසරයකින් ගහලා බිම දානවා. ඊට පස්සේ එයා බෙකී එක්ක තුවක්කුව ගන්න පොරබදිනවා. එයා බේරෙන්න හැදුවත් ඩෙව්ලින් ලේසියෙන්ම එයාව පරද්දනවා. කර්ටිසුත් එයාට පහර දෙන්න හැදුවත් එයාට තුවාල වෙලා නිසා ඩෙව්ලින් ඉක්මනටම එයාවත් බිම දානවා. එයා බෙකීට වෙඩි තියන්න ලෑස්ති වෙද්දී බෙකී එනගහන තුවක්කුව එළියට අරගෙන එයාට ඔලුවට වෙඩි තියලා අන්තිමේදී එයාව මරලා දානවා. දැන් දිවි ගලවාගත්තු තුන්දෙනාට ගිනි නිවන රථයේ සයිරන් සද්දය ඇහෙද්දී අන්තිමට ගොඩනැගිල්ලෙන් පිට වෙන්න පුරුවන් වෙනවා.